උඩරට සංගීතය යනු ශ්‍රී ලංකාවේ මහනුවර ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් බිහිවි වසර දහස් ගණනක් පුරා විකාශනය වූ අද්විතීය සංගීත ශෛලයකි. මේ ප්‍රධාන වශයෙන්ම බෙර වාදනය සහ නර්තනය මත පදනම් වී ඇත. උඩරට සංගීතය ප්‍රධාන වශයෙන්ම බෙර වාද්‍ය භාණ්ඩ මගින් නිර්මාණය වන රිද්මයන් මත රඳා පවතී. ගැට බෙරේ හෙවත් යටත් බෙරය, තම් මැට්ටම, තාලම්පට, හොරනෑව මේ සඳහා බහුලව යොදා ගනී. උඩරට සංගීතය සහ උඩරට නර්තනය අතර වෙන් කළ නොහැකි සම්බන්ධතාවක් පවතී. උදාහරණ ලෙස විස්, නයියඩි, පන්තේරු, උඩැක්කි සහ රබන් නැටුම මේ සඳහා ගත හැකිය. උඩරට සංගීතය භාවිතා වන ප්‍රධාන වශයෙන්ම ආගමික සහ සාම්ප්‍රදායික උත්සව කේන්ද්‍ර කර ගනී. දළදා පෙරහැර, දේවාල පූජා, ශාන්ති කර්ම වැනි දේවල් සඳහා උඩරට සංගීතය යොදා ගනී. උඩරට සංගීතය යනු හුදෙක් ශබ්ද සමූහයක් නොව, එය වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලාංකීය සමාජයේ විනය, භක්තිය, උරුමය රැකගත් ශක්තිමත් සංස්කෘතික සංවේදන මාධ්‍යයකි.